මේ වැඩ ඉන්නේ තථාගතයන් වහන්සේ. මේ මළුවට ගොඩ වෙන හැම කෙනෙක්ම ජීවමාන බුදු පියාණන් වහන්සේ ළඟට යන්නේ කොහොමද? ජීවමාන බුදු පියාණන් වහන්සේ ළඟට ඒ විදිහටම එන්න. ශ්‍රද්ධාව පිහිටවන්න. ශ්‍රද්ධාවෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේට ඔබ කරන අල්ප ස්වල්ප වූ පූජාව කරන්න ශ්‍රද්ධාවෙන්. භවරෝගෙට ඔසුවක් සොයනානිය රජ සම්පත හැරදා නික්මී ගියා. භවරෝගෙට ඔසුවක් සොයනානිය රජ සම්පත හැරදා නික්මී ගියා. පාරමී දම් පුරා ගෝරමරසෙන් නසා බෝධි මූලෙ වෙසඟේ බුදුනියා. සුගතලෝනා සම්බුද්ධ රාජා. සුගතලෝනා සම්බුද්ධ රාජා. ශ්‍රී පද පද්මේ පුදනමි දී භක්ති පූජා. දී භක්ති පූජා. සුගතලෝනා සම්බුද්ධ රාජා. සුගතලෝනා සම්බුද්ධ රාජා. තුන්ලෝකෙම පිබිදී ආලෝකදී සුද්ධෝදන පුතු ධම්නායක වී. තුන්ලෝකෙම පිබිදී ආලෝකදී සුද්ධෝදන පුතු ධම්නායක වී. අහස දෙතරා ගිය පොළව ගුගුරා ගිය ශාක්‍ය රජ මේ වෙසගේ බුදුනියා. සුගතලෝනා සම්බුද්ධ රාජා. සුගතලෝනා සම්බුද්ධ රාජා. ශ්‍රී පද පද්මේ පුදනමි දී භක්ති පූජා. දී භක්ති පූජා. සුගතලෝනා සම්බුද්ධ රාජා. සුගතලෝනා සම්බුද්ධ රාජා. ජීවිතය තුළ අප්‍රමාදී වෙන්න. හැම වෙලාවෙම කුසලයේ උදෙසා මහන්සි වෙන්න. අපි කම්මැලිම කුසල් කරන්නනේ. යම් කෙනෙක් කුසලයේ උදෙසා මහන්සි වෙනවා කියලා කියන්නේ තමන්ගේ සැපය වෙනුවෙන් මහන්සි වෙනවා කියන එක. දැන් අපි මහන්සි වෙනවා ඉගෙන ගන්න, මහන්සි වෙනවා රස්සාව හොයාගන්න, මහන්සි වෙනවා ව්‍යාපාරය දියුණු කරගන්න, මහන්සි වෙනවා
මේ කොච්චර ඉගෙනගෙන කොච්චර මහන්සි වෙලා හරි කෝටි ගණන් හම්බ කළත් ඒ ඔක්කොම මෙහෙ දාලා අපි යන්න බෑ. මේ හම්බ කරපුවාගෙන් 725ක්වත් ගෙනියන්න බෑ අපිට. හැබැයි ඒ මහන්සි වෙනවා වගේම මේ කුසල් රැස් කරගන්නත් මහන්සි වෙලා තිබුණා නම් ඒ රැස් කරගත්ත සියලුම දේ මෙලොවින් යනකොට කාටවත් දීලා යන්නේ නැහැ. ඒ ඔක්කොම අපි අරන් යනවා. අනික් භෞතික දේවල් ඔක්කොම ලෝකයට දීලා යනවා. අන්න ඒක නිසා කුසලයට මහන්සි වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ලෝකේ සැපයට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. මා පුණ්‍ය භායි සූත්‍රයේ. සැපයට නමක් පින. යම් කෙනෙක් පින් රැස් කරගන්නවා කියලා කියන්නේ ඔහු මොනවද මේ රැස් කරන්නේ? සැප රැස් කරගන්නවා. මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන් ඉතා උසස් විදිහටත් විඳින්න මේ සැප තමයි රැස් කරන්නේ පින් රැස් කරනවා කියලා. එතකොට අනාගත ජීවිතයේ කිසිම දෙයකින් අඩුවක් නැතුව සැපවත් ජීවිතයක් බවට පත් කරගන්න නම් මේ ජීවිතෙන් පස්සේ ජීවිතේ ඒ සඳහා වෙහෙසෙන්න ඕනේ මමම තමයි. වෙන කවුරුවත් ඒක කරන්න කෙනෙක් නෑ. අද කාලේ ලෝකේ ඉපදිලා බොහොම සැපෙන් සතුටින් මාලිගාවල් වල වගේ ගෙවල් වල ජීවත් වෙමින් ඊටාම සුව පහසු යානාවල් වල ගමන් කරමින් සිතූ පැතූ සම්පත් ලබා ගැනීමෙන් ජීවත් වෙන දිහා බලලා අනේ අපිට බෑනේ අනේ අපිට නෑනේ කියලා පසුතැවෙනවට වඩා කරගන්න තියෙන හැකි තරම් කුසල් රැස් කරගන්න. බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විතරද අපිට කරගන්න පුළුවන්. ඒ කාරණාව විශේෂයෙන්ම මෙතනදී අවබෝධ කරගන්න ඕන කාරණාවක් නෑ. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ඔය පින අපට ওই විදියටම කරගන්න පුළුවන්. ඒක අපදාන පාළියේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා තිට්ඨන්තේ නිබ්බුතේ චාපේ සමේ චිත්තේ සමම්පලං. තිට්ඨන්තේ කියන්නේ බුදුහාමුදුරු වැඩ ඉන්නකොට, නිබ්බුතේ කියන්නේ බුදුහාමුදුරු පිරිනිවන් පෑවෙන් පස්සේදී සමේ චිත්තේ සමම්පලං. සිත සම කරගත්තොත් ඵලය සමානයි. එතකොට බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී අපට ඔය පින කරගන්න පුළුවන් කොහොමද? සිත සම කරගත්තොත්. මොකද සිත සම කරගන්නවා කියන්නේ? බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලෙදී බුදුහාමුදුරුව වෙනුවෙන් යම් පූජාවක් කළේ යම්සේද අන්න ඒ විදියට උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී යමෙකුට පූජාවක් කරන්න පුළුවන් නම් ඒ කෙනාට අර බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලෙදී කරපු පූජාවට සමානානිසංසයක් පිරිනිවන් පෑවෙන් පස්සේදී කරන පූජාවෙදිත් ලැබෙනවා.